යාළුවනේ කොහොමද ඔයාලට පෝස් බබාලා හදන යාළුවෝ වෙනුවෙන් අද මට හිතුණා මේ වීඩියෝ එක ගෙනාවා නම් හොඳයි කියලා. මේ ඉන්නේ අපේ සුද්දි කිටි. මෙයා තමයි අපේ ලොකු පැටව දෙන්නගේ අම්මා. මෙයාගේ කලින් පාර පැටව බොහෝම සනීපෙට හිටියා. ඒ වුණාට මේ පාර පැටවුන්ගේ අපිට පෙවුණා මොකක් හරි පුංචි වෙනසක් තියෙනවා කියලා. පැටව හරිම පුංචි. පස්සේ අම්මත් නිතරම කෑ ගහනවා පැටව දාපු දවසේ. අපි ඊට පස්සේ සුද්දි කිටිවයි බබාලවයි පශු වෛද්‍ය ගාවට අරන් ගියා. ડોක්ටර් බලලා කිව්වා පැටව අඩු වයසෙන් හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා ටිකක් හදන්න අමාරුයි. අම්මා ගැනත් චුට්ටක් සෙවිල්ලෙන් ඉන්න කියලා අම්මට ඉන්ජෙක්ෂන් දෙකක් පිට්ටා. ඊට පස්සේ ඉතින් අපි පැටව ටික අරගෙන ගෙදර ආවා. හැබැයි යාළුවනේ මේ අම්මා මේ බබාලට කිරි දෙන එක ප්‍රතික්ෂේප කරා. එයා ඒක ප්‍රතික්ෂේප කරා විතරක් නෙමෙයි ඇත්තට මේ බබාලට කිරි දෙන්නත් බෑ. එයාලා ඒ තරම් හැදිලා හිටියේ නෑ. ඊට පස්සේ ඉතින් අපිට බලාගෙන ඉන්න බැරි නිසා පහන් තිරයකින් අපි එයාලට කිරි පෙව්වා. එක බබෙක් නම් ඉපදිලා එක දවසෙන් නැති වුණා. හැබැයි මෙයා දවස් 3ක් හිටියා. අපි ඉතින් මෙයාට පුළුවන් විදිහට සාත්තු කරා බලාගත්තා. අම්මගේ කිරි දෙන්න හැදුවා. ඒත් ඉතින් අපිට එයාවත් බේර ගන්න නම් බැරි වුණා. මෙහෙම දෙයක් තියෙනවලු යාළුවනේ. අඩු වයසෙන් හම්බ වෙන පැටව එයාගේ අම්මලා කොහොමද බලාගන්නේ නැල්ලු. අපි දන්න සාමාන්‍ය දෙයක් තමයි සත්ත්ව ලෝකේ මේ පරිසරයට උචිත සත්තු විතරයි එයාලා ඉතුරු කරන්නේ. අපි කොයිතරම් ආදරයෙන් ආරක්ෂා කරගෙන මේගොල්ලෝ හදන්න හැදුවත් අපිට ඉතින් සබාදාමට විරුද්ධව වැඩ කරන්න බෑ කියලා මේ වීඩියෝ එක බලවම ඔයාලට තේරෙනවා ඇති. මේ පූස් අම්මා පැටව බලා ගන්න නැති එක සාමාන්‍යයි කියලා අපිට ડોක්ටර් කිව්වා. මොනා කරන්නද ඉතින්? එයාව හිටියානම් ඇත්තටම අනිත් පැටව වගේ ආදරෙන් අපි හදනවා. එයාට ඉතින් මේ ලෝකෙට ආවට ඉඳ තිබ්බ කාලේ එච්චරයි වෙන්න ඇති. අපිටත් හරිම දුකයි. පූස් අම්මත් තවම අඬනවා, පැටිය හොයනවා. මොනවා වුණත් එයාත් අම්මා කෙනෙක්නේ. මම මේක ඔයාලට කිව්වේ මේක සාමාන්‍ය දෙයක් කියලා පූස් අම්මව ડોක්ටර් ළඟට ගෙනියන්න නැතුව හිටියානම් අද අපිට පූස් අම්මත් නැති වෙලා. මොකද එයාටත් මේ පැටව හම්බුණාට පස්සේ සංකූලතා තිබිලා තියෙනවා. ඒක තමයි එයා නිතරම අපේ පිටිපස්සෙන් ඇවිල්ලා කෑ ගහ ඉඳලා තියෙන්නේ. අපිටත් මුලදී හිතා ගන්න බැරි වුණා මෙයා ඇයි මෙහෙම කෑ ගහන්නේ කියලා. මම ඔයාලටත් කියන්නේ යාළුවනේ සත්තුන්ට ඇත්තටම කතා කරගන්න බෑ. එයාලට කෑ ගහන්න විතරයිනේ පුළුවන්. පොඩ්ඩක් ඉතින් අපි ආදරෙන් හදනවා නම් මේ වගේ වෙලාවක වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පෙන්නුවොත් අපිට පැටව බේර ගන්න බැරි වුණත් අපිට ලොකු පූසාව බේර ගන්න පුළුවන්. අපි හැබැයි එක දෙයක් තීරණය කරා. දැන් මෙයා එකපාරක් පැටව හදලා ඉන්නේ. මින් ඉස්සරහට මෙයාට දුක් විඳින්න දෙන්නේ නැතුව අපි පුළුවන් තරම් ඉක්මනට මෙයා වන්දයක් කරන සත්කමකට යොමු කරවන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මම හිතනවා අපිට පව් සිද්ධ වෙන එකක් නෑ. මොකද මේ පැටව වගේම මේ අම්මත් හරියට දුක් විඳා. ඉතින් මේ චූටි පැටවුන් ආයෙ ඉපදෙනකොට හොඳ නිරෝගීව ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.